අපේ ගෙදර ජනෙල් කවුළු මතින් අමුතු හඬක් ඇහෙනවා. අහස පුරාම වලාකුළු මීදුම බරින් පිරිලා. ගේ අසල තිබුණු බැම්ම මතට මෙන්න ආගන්තුකයෙක් ඇවිල්ලා. පුතේ උඹ හජෙක්. ඇතෙක්ගේ වෙර වීරිය තියෙනවා. එහෙම තියෙන ඔබ අද මගේ නිවසට ආවේ මුළු අහසම මීදුමෙන් පිරී ඉදිරී ගිය නිසා නේද? උඹට විතරක් නෙවෙයි අපේ රටටත් දැන් උරුම වෙලා තියෙන්නේ මහා නරක දසාවක්. සුළු සුළඟක් ආවා. ගහකොළ ඇදගෙන වැටුණා. ගෙවල් දොරවල් කැඩුනා. මිනිසුන්ට උන් හිටි තැන් නැති වුණා. අනේ උඹටත් ඒ වගේමයි නේද? කමක් නෑ. උඹේ දැස් අභිමානයේ පහතින් පෙනෙන්නේ මහා අහසම වහගන්නා කොළපාට මහා ගස් කොළන් යායක්. ඒවල පළවැල ඇති තරමක් තියෙනවා. ඒවා භුක්ති විඳින්න ඒත් තවත් සතෙකුගේ මස් කන්න ඔබ හදන්න එපා. එවිට ඔබටත් ඉහළින් තියෙන නීතිය ක්‍රියාත්මක වේවි. දැන් ඔබ කල්පනා කරන මේ මොහොතේ ඔබේ සිතට දැනෙන දේ මේ ව්‍යසනයෙන් දුක් විඳ තවත් මේ රටේ ජීවත් වෙලා ඉන්න හැම දෙනාටම මේ පණිවිඩය කියන්න. 2026 වසර ලබවා වූ අවුරුද්ද ලෝකවාසී සියලුම සත්වයන්ට ඔබ ඇතුළු ලෝකවාසී සියලුම සත්වයන්ට යහපතක්ම වේවා. තෙරුවන් සරණයි.